හෙලෝ ඔන්න ඉතින් අද මැද පෙරදිග සිටින සියලූම ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයක් යුද්ධ නිසා කිසිම ප්‍රශ්නයක් සීරීමක්වත් ඇතිවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මං අද මගේ කතාව පටන් ගන්නවා. මම මේ අද කරන්න හදන්නේ මම හැම අවුරුද්දක් ගානෙම කරන ලස්සන හිත සතුටින් කරන චූටිම පූජාවක්. මං ගිය අවුරුද්දේ මේ පූජාව මේ විදිහටම කළා. මේක කරන්නේ මම සාමාන්‍යයෙන් නෝම්බි කාලෙට. ගිය අවුරුද්දේ දෙනකොට නම් මම මේ වගේ කූඩ වලට දාලා දුන්නේ නැහැ. නිකන් shopping කවර වලට තමයි දාලා දුන්නේ. හැබැයි මට හිතුණා මේ අවුරුද්දේ පොඩි වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ චූටි කූඩ වල දාලා වෙනම වෙන් කරලා ලස්සනට හදලා දෙන්න. අපි අර බෝධි පූජා තියන්නේ, සමහර වෙලාවට අපි අය පළතුරු පූජා තියන්නේ. අන්න ඒ වගේ. මම පළතුරු වලට අමතරව මෙන්න මේ විදිහට රටෙන්දිත් වෙනම චූටි shopping කවර වල දාලා දෙන්න ලෑස්ති කරලා තමයි තිබ්බේ. පළතුරු වලට අමතරව මම විශේෂයෙන් රටෙන්දි දෙන්න තීරණය කළේ මොකද මෙයාලගේ පූජාව සම්පූර්ණ කරන්න කියන්නේ නෝම්බි අරින්නේ සාමාන්‍ය රටෙන්දි ගෙඩියක් කාලා. ඉතින් මං හිතන්නේ ඒ වගේ දෙයකට රටෙන්දි දෙනවා කියලා කියන්නේ ගොඩක් හොඳ දෙයක්නේ. මම වට්ටි ටික නම් හොඳින් හේදුව හැබැයි පළතුරු නම් සේදුවේ නෑ. මොකද මෙයාලා දවස් 2-3ක් තියාගෙන එදාම දෙන දවසේ පළතුරු කන්නේ නැති නිසා සාමාන්‍ය වතුර ගෑවුනහම පළතුරු නරක් වෙන්න බලනවානේ. එතකොට අර දෙන පූජාවෙන් වුණත් අපි වැඩක් නෑ. මොකද එයාලට කන්න විදියක් නෑ. ඉතින් මං හිතුවා වට්ටි ටික විතරක් සෝදලා මෙන්න මේ විදිහට පිරිසුදුව පළතුරු ටික සෝදන්න නැතුව මෙන්න මේ වට්ටි වලට දාලා දෙන්න. මම බලලා ගන්න බෑ. සුදු පාටින්. ඔන්න ඉතින් මම මේ පාර මේ වැඩේ තනියම කරන්නේ නැතුව එහාට මෙහාට කැරකි ඉන්න මගේ යාළුවවත් සෙට් කරගෙන මෙන්න මේ විදිහට ලස්සනට පළතුරු ටික කූඩ වලට තමයි මේ දාන ලෑස්ති වෙන්නේ. ඉතින් මට කියන්න බැරි වුණානේ මං ගත්ත පළතුරු මොනවද කියලා. ලොකුවට නම් දේවල් ගත්තේ නෑ. හැබැයි පළතුරු වට්ටි 6කට ඇපල්, පියාස්, කෙසෙල්, දෙලුම්, එතකොට තව අඹ, තව මොනවා හරි ගත්තා. දොඩම් මෙන්න මේ පළතුරු ටික තමයි දාලා කූඩ හැදුවේ. ඊට අමතරව තමයි මම රටෙන්දි ගත්තේ.
කොහොමෙන් කොහොම හරි අපි දෙන්නම හිමීට මෙන්න මේ විදියට චූටියට පළතුරු වට්ටි 6 හදලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කවුරුත් දෙන්නේ නැහැ නේ අප්පා අපේ දෙයක් කරන්න. අපිට ඇත්තටම සුලවක්ක ගැන මුකුත් දන්නේ නැහැ නේද? ඔන්න ඉතින් වැඩේ අවසానයි. හැබැයි ඉතින් මම කාටද දෙන්නේ කොහොමද දෙන්නේ කියලා නම් වීඩියෝ කළේ නැහැ. අපි දෙන්නේ මේක හොස්ටල් එකේම ඉන්න ළමයි 6 දෙනෙක්ට, බංගලි ළමයි 6 දෙනෙක්ට. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අන්තිම වතාවටත් කියනවා හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්න මේ යුද කලබල ඇස්සේ. ගොඩාක් කල්පනාකාරීව ඉන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. සුබම සුබ දවසක්. බයි බයි.